ඒ අතීත දඹදිව උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. එතුමාට හිටියා හරිම නුවණක්කාර. ඒ වගේම කපටි පුරෝහිතෙක්. ඒ වට බමුණා. දවසක් උදේ පාන්දර මාලිගාවේ සුවඳ පහන් එළිය නැත්තේ. එන් මල් වලින් සරසපු සිරියහන දිහා බලාගෙන කේවට්ටයා මෙහිම කල්පනා කළා. මේ මහා සැප සම්පත් මේ යස ඉසුරු වෙන කාගේද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මුළු දඹදිවටම අගරජ කළොත් කොච්චර හොඳද? එහෙම වුණොත් මට පුළුවන් මුළු දඹදිවටම අග්‍ර පුරෝහිතයා වෙන්න. මේ කපටි අදහස හිතේ තියාගෙන උදෑසනම කේවට්ටයා රජතුමා ළඟට ගියා. දේවයන් වහන්සේ, නුවර ඇතුලේ කියන්න බැරි රහසක් තියෙනවා. අපි මඟුල් උයනට යමු. යහපති. රජතුමා ආරක්ෂක සේනාව පිටත තියලා කේවට්ටයත් එක්ක උයන ඇතුලේ තියෙන මඟුල් සල්ගල උඩ ඉඳගත්තා. මේ වෙලාවේ මහෝෂධ පණ්ඩිතයන්ගේ ගිරවා මේක දැකලා සල්ගහේ අතු අතරේ හැංගුණා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේගේ කන මේ පැත්තට ලං කරන්න. මේක සතර කන් මන්ත්‍රණයක්. හේවට්ටයෝ, තෝ හිතුවද මේක සතරකන් මන්ත්‍රණයක් කියලා? දැන් මේක සයකන් මන්ත්‍රණයක්. ආයෙත් මේක අටකනකට ගිහින් ගොඩක් අය දැනගනී. හේවට්ටයෝ, කේවට්ටයාගේ උපාය අසාගත් ගිරවා වහාම ඒ බව පණ්ඩිතයන්ට දැන්වීමට මියුළු නුවර බලා ඉගිලී ගියා. රහසක් නම් උරහිසට පාත්වීම ගිරවාගේ සිරිතයි. එදා පණ්ඩිතයන්ගේ උරහිසට පාත් වූ නිසා එය රහසක් බව දැන අමරාදේවිය ඇතුළු පිරිස එතැනින් ඉවත් වුණා. සබඳ, තොප විසින් කුමක් දක්නා ලද්දේද? කුමක් අසන ලද්දේද? දේවයන් වහන්සේ, මම මුළු දඹදිවම ඇවිත්තා. වෙන කිසිම තැනක බලක් දැක්කේ නෑ. උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කේවට්ටයා රජුරුවන්ව උයනට එක්කන් ගිහින් සතරකන් මන්ත්‍රණයක් කළා. මම ඒ ඔක්කොම අහගෙන හිටියා. රජ්ජුරුව ඒකට කැමති වුණාද? ඒත් තොරතුරු දැනගත් මහෝෂධ පණ්ඩිතයන් වහන්සේ ගිරා පෝතකයාට බොහෝසේ සත්කාර කළා. මීයෙන් හැදූ විලදකම, මී පැන් පොවා, බෙහෙත් තෙලින් පියාපත් පිරිමැද, මුදු ඇතිරිලි දැමුණු රන් කූඩුවක සැකපෙව්වා. කේවට්ට මා මහෝෂධ පණ්ඩිත් බව නොදනි කිසිසේත් මා ඔගේ උපාය සිදු කිරීමට ඉඩ නොදෙකි. මහෝෂධ පඬිතුමා වහාම තම නුවර ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඔහු අනකලා නගරේ සිටින දුප්පත් ජනතාව පිටතට යවා පිටත සිටින ධනවත් පවුල් පදිංචි කරවන ලෙසට. මේ අතර කේවට්ටයාගේ උපදෙස් පිට චූලනී රජු මහා සෙනගක් පිරිවරාගෙන රජවරුන් 101ක් යටත් කරගත්තා. ආචාර්යනි, අපට ඉතිරිව ඇත්තේ වේදේහ රාජ්‍යය පමණයි. අපි දැන් මේ රාජ්‍යයත් අල්ලා ගනිමු. අපි දැන් මේ රාජ්‍යයත් අල්ලා ගනිමු. අරගෙනම අපි ජය පැන් බොමු. එපා දේවයන් වහන්සේ, ඒ ගැන සිතන්නවත් එපා. මහෝෂධ පණ්ඩිත මහා නුවණැත්තෙක්. අනික මිථිලාව කියන්නේ හරිම පුංචි රාජ්‍යයක්. අපට මේ ජයග්‍රහණය හොඳටම ඇති. කේවට්ටයාගේ දැඩි විරෝධය නිසා චූලනී රජු ඇතුළු පිරිස මිථිලාව අත්හැර යළිත් පංචාල නුවරටම ගියා. මේ බව චරපුරුෂයෙක් වහාම පණ්ඩිතයන්ට හසුනක් මගින් දැනුම් දුන්නා. නුඹ වහාම ආපසු යන්න. ඔවුන් ගිහින් කරන දේ ගැන මට දිගටම තොරතුරු එවන්න. අනෙක් පසින් උත්තර පංචාලයේ ඉදි වූ මහා ජයපැන් මණ්ඩපය රා සහ මස් වලින් පිරී ඉතිරී ගියා. නමුත් ඒ උත්සව සිරිය කේවට්ටයාගේ මරණීය උගුල රහසින් ක්‍රියාත්මක වුණා. මේ අතරතුර මහෝෂධ පණ්ඩිතතුමා වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් 10 දෙනා රහස් කුටියට කැඳවුවා. බදිනි, චූලනී රජ මහා සාදයක් සූදානම් කර ඇත. තොප වහාම එහි යව. සාදය මැදට පැන අපේ වේදේහ රජතුමාට ආසනයක් කෝ.
කියා මහහඬින් රණ්ඩු කරමු. ඉන්පසු ජයපැන්සාදය විනාශ කර නැවත වේදේහ රාජ්‍යයට පැමිණ. යෝධයෝ සියලු දෙනාම පංචාල දේශය කරා පිටවිය. මේක වෙන් කළේ අපේ රජතුමාට. තොපි කාගේ සේනාවද? අපි එහෙම රජෙක් අහලා නැහැ. කොපේ රජුට කෙලවරෙහි අසුනක් ගනිව්. අපේ රජුට මේ අසුන දුන්නේ නැත්තම් තොපිට රාබොන්න දෙන්නෙත් නෑ. මස් කන්න දෙන්නෙත් නෑ. ද කෝපය මඟුල් මඩුව දෙවනත් කළා. රස මසවුලු සහ රාසැලි මොහොතකින් විනාශ වී ගියා. ඔවුන් නැවතත් සිය පුරවරය බලා පියමන් කරන්නේ තවත් මහා සටනක